අද මම සෝදානම් වෙන්නේ ඔන්ලයින් වෙබ්සයිට් එකක් හරහා ඉමේජ් එකක් ටෙක්ස්ට් එකක් බවට කන්වර්ට් කරගන්න ආකාරය ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. තවත් විදිහකට කිව්වොත් ඉමේජ් එකක තියෙන අකුරු ටිකක් කොහොමද ටෙක්ස්ට් එකක් කරන්න කියලා තමයි අද මම ඔයාලට කියා දෙන්න යන්නේ. මුලින්ම අපි වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන image to text converter කියලා සර්ච් කරමු. ඊට පසුව ලැබෙන පේජ් එකේ පහළට වෙන්න තියෙන card scanner කියන වෙබ්සයිට් එකේ image to text converter කියන එක ක්ලික් කරගමු. හොඳයි, දැන් අපි ඇවිල්ලා ඉන්නේ image to text converter එකට. අපිට අවශ්‍ය ෆොටෝ එක එහෙම නැත්නම් image එක upload button එක ක්ලික් කරලා දැන් අපි ඒ ඇතුළත් කරගමු. ඒ වගේම සඳහන් කළ යුතුයි විශාල ෆයිල් වර්ග ප්‍රමාණයක් ලබා දීලා තිනවා ඔයාලට image එකක් විදියට අප්ලෝඩ් කරන්න පුළුවන් එක්ස්ටෙන්ෂන් විදිහට. උදාහරණයක් විදිහට PNG, JPG, JPEG, PDF වැනි ෆයිල් එක්ස්ටෙන්ෂන් සඳහන් කරන්න පුළුවන්. ඉමේජ් එක අප්ලෝඩ් වෙන්න කෙටි වේලාවක් ගත වෙනවා. ඉන්පසු කන්වර්ට් බටන් එක එනේබල් වෙනවා. අපි දැන් ඒ කන්වර්ට් බටන් එක ක්ලික් කරමු ඉමේජ් එක ටෙක්ස්ට් එකක් බවට පත් වෙන්න. කන්වර්ට් වෙන්න මිනිත්තු කිහිපයක් ගත වුණා. දැන් අපිට ලැබිලා තියෙනවා ඉමේජ් එකේ තියෙන සියලුම වචන එඩිට් කරන්න පුළුවන් විදිහට ටෙක්ස්ට් එකක් විදිහට කන්වර්ට් වෙලා. මෙන්න මේ compare කියන බටන් එක ක්ලික් කිරීමෙන් ඔයාලා අප්ලෝඩ් කරගත් ඔරිජිනල් ඉමේජ් එකක් ඒ වගේම එඩිට් කරන්න පුළුවන් ටෙක්ස්ට් එකක් දෙක බලා ගන්න පුළුවන්. දකුණු පස ඉහළ කෙළවරේ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කිරීමෙන් ඔයාලට ටෙක්ස්ට් එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් මම ඔයාලට පෙන්වන්නම් අපි කන්වර්ට් කරගත්ත ටෙක්ස්ට් එක කොපි රිසල්ට් කියන බටන් එක ක්ලික් කිරීමෙන් Word document එකකට කොපි කරගන්න ආකාරය. Word open කරලා අපි දැන් paste කරමු. දැන් අපිට ලැබිලා තියෙනවා අපි කොපි කරගත්ත ටෙක්ස්ට් එක.
මේ ටෙක්ස්ට් එක අපිට අවශ්‍ය ඕනෑම විදිහකට එඩිට් කරගැනීමේ හැකියාව දැන් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වෙබ්සයිට් එකේ තියෙන තවත් විශේෂ වාසියක් තමයි අපි කන්වර්ට් කරගත්ත ටෙක්ස්ට් එක අපි කැමති භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. මම කන්වර්ට් කරගත්ත ටෙක්ස්ට් එක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා. මේ තියෙන්නේ මම සිංහල භාෂාවට හදාගත්ත ටෙක්ස්ට් එක ඉංග්‍රීසි භාෂාවට සම්පූර්ණයෙන්ම පරිවර්තන වෙලා තියෙන ආකාරය. දැන් මම සූදානම් වෙන්නේ සම්පූර්ණයෙන් පේජ් එකක්ම, ඒ කියන්නේ සම්පූර්ණයෙන් ටයිප් කරපු පේජ් එකක්ම තියෙන ඉමේජ් එකක් කොහොමද අපේ කන්වර්ටර් එක හරහා කොපමණ කාලයකින් අපිට මේ ටෙක්ස්ට් එකක් විදිහට ලබා දෙනවද කියලා පෙන්නන්න. දැන් ස්ටාර්ට් ඕවර් බටන් එක ක්ලික් කරන්න අලුතින් අප්ලෝඩ් ඉමේජ් එකක් ලබා දීම සඳහා. ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති පේජස් කීපයක් වුණත් ඉතා ඉක්මනින්ම අප්ලෝඩ් කරලා කන්වර්ට් කර ගැනීමේ හැකියාව මේ වෙබ්සයිට් එක හරහා අපිට ලැබෙනවා. එහෙමනම් පුංචි ඉල්ලීමක් තියෙනවා, මගේ හර්ෂණ ටෙක් හෙල්පර් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් අප්ලෝඩ් කළ සැනින් ඔබට notification එකක් ලැබේවි. එහෙමනම් ගිහින් එන්න. ඊළඟ දවස් හමු වෙමු. ඔබට සුබ දවසක්.